ආයිබෝන් මම ඔයගොල්ලන්ට පොඩි මේ මැජික් එකක් වගේ දෙයක් කියලා දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ අපේ හිතේ තියෙන එක්තරා ගුණාංගයක්. හරිද? සරලව මෙහෙමයි. මම ඔයගොල්ලන්ට වචන ටිකක් කියනවා. ඒ වචන ටික බලන්න කොච්චර මතක තියාගන්න පුළුවන්ද කියලා පිළිවෙලට. හරිද? පළවෙනි වචනේ තමයි ටෙලිෆෝන්. දෙවෙනි වචනේ සොසේජස්. තුන්වෙනි වචනේ වඳුරා. හතරවෙනි වචනේ බොත්තම්. පස්වෙනි වචනේ පොත. හයවෙනි වචනේ ගෝව. හත්වෙනි වචනේ වීදුරු. අටවෙනි වචනේ මීයා. නවවෙනි වචනේ බඩ. දහවෙනි වචනය කාඩ්බෝඩ්. 11 වෙනි වචනය නැව. 12 වෙනි වචනය නත්තල. 13 වෙනි වචනය ක්‍රීඩකයා. 14 වෙනි වචනය යතුරු. දැන් පුළුවන් නම් වීඩියෝ එක නවත්තලා අවංකව බලන්න ඒ වචන ටිකෙන් කීයක් ඕගොල්ලන්ට පුළුවන්ද කියලා මතකෙන් තියාගන්න. ඒ කියන්නේ මතකින් කියන්න ආයි සමහර විට මම මේ කියන්නේ මෙතන ටික දන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ වචන 14ක් මතක තියෙවි. හැබැයි ගොඩක් අයට බැරි වෙයි. තවත් සමහර අය මේකෙන් කතාවක් ගොඩනගන්න උත්සාහ කරනකොට සමහර දේවල් මේ ඉස්කෝලේ කාලේ අපි දෙය දුන්නේ පාට හත මතක තියාගත්තේ පොඩි මේ සින්දු කැලලකින්. රතු තැඹිලි කඩන කොල්ලෝ නිතර ඉන්නේ දංගසුල කියලා තමයි අපිට ඒ කාලේ කියලා දුන්නේ. ඒකට ඒක මතකයි නම් පාට ටික මතකයි වගේ එකක්. මේකත් අන්නේ වගේ ට්‍රික් එකක් හැබැයි මීට පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක් මේක. දැන් ඔයගොල්ලෝ try කරලා බලන්න ඕගොල්ලන්ට පුළුවන්ද කියලා. මම හිතනවා ගොඩක් අයට 14ම බැරි වේවි. සමහර අයට 4ක් 5ක් පුළුවන් වෙයි. සමහර අයට 7ක් 8ක් පුළුවන් වෙයි. ගොඩක් අය සාමාන්‍යයෙන් 7න් 8න් එහාට යන්නේ නැහැ. සමහර අයට මතකයි වචන ටිකක්. නමුත් ඒක පිළිවෙලට නෙමෙයි. හරි. මම දැන් මේ කියලා දෙන්න හදන්නේ මේ අපේ හිතේ තියෙන මාරම මේ ඒක ෆීචර් එකක්. අපේ හිතේ කොට මේ හිතේ තියෙන උඩු හිත සහ යට හිතේ කොටස් දෙකක්. ඔය යට හිතේ තියෙන එකක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක අස්පනා අපිටම රිසල්ට් එක දැන් බලා ගන්න පුළුවන්. හරිද? මම තර කාලයක උගත් දෙයක් මේක. ඒක තමයි. හැබැයි මේක මගේ දෙයක් නෙමෙයි. මම මූලාශ්‍ර වලින් විවිධ මූලාශ්‍ර වලින් පොත් වලින් එහෙම ඉගෙන ගත්ත දෙයක්. හරිද? මෙන්න මේකයි කරන්නේ. ඕගොල්ලෝ මේක කරන්න ඕනි. S2 වහගත්තොත් ලේසියි. හරිද? ඉස්සෙල්ලාම ඕගොල්ලෝ නිකන් හිතින් මවා ගන්න. මොකද මම S2 වහගන්න කිව්වේ S2 වහගත්තට පස්සේ දෙයක් හිතින් මවා ගන්න ලේසියි. මවා ගන්න කියන්නේ අර අපි නිකන් අර හීන දකිනවා වගේ නම ෆැන්ටසයිසින් කියලා කියන්නේ සමහර දේවල් අපි දැන් අපි වාහනයක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ වාහනේ දිහා එයා ඒ වාහනේ පදිනවා වගේ ඉඳලා හිතින් දකින්නවනේ. අන්න ඒ වගේ ෆැන්ටසයිසින් වගේ සිද්ධියක් තමයි මම කියන්නේ. ඕගොල්ලෝ ඉස්සෙල්ලා හිතන්න S2 වහගත්තොත් ලේසියි. හිතන්න පළවෙනි වචනේ ටෙලිෆෝන් එක. ඒ ටෙලිෆෝන් එකට ඔයා නිකන් හිතෙන් මවා ගන්න නිකන් අර ඉස්සර තිබුණා මේ බොහොම පරණ ටෙලිෆෝන් જાතියක්. ඒවයේ තිබුණේ බටන් ඔබන්න නෙමෙයි. ඒවයේ තියෙන රවුන්ඩ් ඩයල් එකක් කරකවන. හරිද? ඕගොල්ලෝ හිතෙන් දකින්න පරණ අන්නේ වගේ ඩයල් එක කරකවන ටෙලිෆෝන් එකක්. ඕගොල්ලෝ සොසේජස් එකක් පාවිච්චි කරලා කරකවන. ඒ ඇඟිල්ල දාලානේ කරකවන්න තිබුණේ. ඔබ ඇඟිල්ල දාලා නෙමෙයි ඕගොල්ලෝ කරකවන්නේ. සොසේජ් එක දාලා කරකවන්නේ. සොසේජ් එක අර නිකන් මේ කූල් නැති අයිස් නැති එකක් නිසා මේක හරියට කරකවන්නත් බෑ. හෙට මෙහෙට වැනෙනවා වගේ. හරිද? ඔන්නෝක හිතෙන් දකින්නකෝ. හොඳට ඔය ඒ සීන් එකේ ඉන්නේ. කියන්නේ කරකවන්න හදනවා. කරකවනකොට ටිකක් කැරකෙනවා. සමහර ලාවට ඒ සොසේජ් එක නැමෙනවා. ඒක ඉන්ටරැක්ට් වෙන්න ඕනේ එකත්. ඒ කියන්නේ ඒ දෙක එකිනෙක සමග ගැටෙන්න ඕන. මොකක්ද මූවමන්ට් එකක් තියෙන්න ඕන. හරිද? ඔන්න පළවෙනි සීන් එක. ඒක හොඳට හිතෙන් දකින්න. පුළුවන් තරම් පැහැදිලිව දැකලා දැන් අපි දෙවෙනි සීන් එකට යමු. අපි එක කරකව ඉන්නකොට සොසේජ් එකෙන් අර ඩයල් එක විකාර රූපී වතුරෙක් පැනලා අර සොසේජ් එක උදුර ගන්නවා. ඒක හිතෙන් දකින්නකෝ. විකාර රූපී වතුරෙක් පැනලා සොසේජ් එක උදුර ගන්නවා. උදුරගෙන ඌව සොසේජ් එක වනවන කෑ ගහනවා. උදුර කරන ශබ්ද තින්නේ හැ හැ ගාලා. එහෙම ශබ්ද කර නටනවා. ඔයා ඒකට හිතෙන් දකින්නකෝ සිද්ධිය. ටිකක් විකාර රූපී වතුරෙක්. ඊට පස්සේ එහෙම සොසේජ් එක කරකවව හිටපු වඳුරා ඒක නවත්තලා ඇවිල්ලා ඔයාගේ ෂර්ට් එකේ බොත්තම් දාන්න පටන් ගන්නවා. බොත්තම් දාන්න හරි බොත්තම් ගලවන්න හරි පටන් ගන්නවා. ඒ අපේ ඊළඟ වචනේ බොත්තම. හරිද? ඒ බොත්තම ඌ ගලවනකොට හරි දානකොට හරි මොකක් හරි එකක් දාගන්න. දානකොට එක බොත්තමක් වැටෙනවා. ඒක බොත්තමක් ටින් ගාලා මුණ වැටෙනවා. ඒ සද්දෙත් පුළුවන් නම් හිතෙන් මවා ගන්න සද්දෙත් ඉද්දලා වැටෙන සද්ද. ඊට පස්සේ මේ වැටුණු බොත්තම ඔයා අහුලගෙන ඔයා ගාව තියෙනවා පොතක්.
ඒ පොතේ තියෙන්නේ බොත්තම්. බොත්තම් වල මොන රටේද බොත්තම් නිෂ්පාදනය කළේ? මේකේ මැටීරියල් එක මොකද්ද? සමහර ඒවා පොරකටු බොත්තම්, සමහර ඒවා යකඩ බොත්තම්. මේ පිටුවක තියෙන වල බොත්තම් නිෂ්පාදිත රට, බොත්තම මේ මැටීරියල් එක ලියපු බොත්තම් ගැන තියෙන පොතක්. හරිද? ඔයයි පොතේ වගේ මේ අරන් ගැටෙච්ච බොත්තම අරගෙන අර පොත ඇතුලෙන් දාලා ඔයා එක පිටුවක් පෙරලනවා. ඒ අර පොත තමයි අපේ ඊළඟ වචනේ හොඳේ. එක පිටුවක් පෙරලනකොට ඊළඟ පිටුවේ තියෙනවා මේ කුණුවේ සයිඩ් එකේ කුණු වෙන්න ගියපු ගෝවා කොලයක්. ඒ කුණු වෙන්න කියන එක මම කිව්වේ කුණු වෙන්න කියනකොට අපිට හිතේ ෆීලිං එකක් එනවා ඒක අපිට ඕන නිසා තමයි මම කිව්වේ. වටින් කුණු වෙන්න ගියපු ගෝවා කොලයක්. ඔය එක දිහා බලලා කල්පනා කරනවා මේ ගෝවා කොලේ කොහෙන්ද ආවේ? ඔයාලට දකින්න හම්බෙන ඔය අය ගෝවා කොලේ දිහා බලලා ඉවරලා ආයුෂ බලනකොට ඉස්සරහා තියෙනවා වීදුරු වලින් හදපු ගෝවා ගෙඩියක්. ඒ ගෝවා ගෙඩිය වීදුරු. හරිද? කීප දෙනෙක් ඒක වටේ බලාගෙන ඒක දිහා බලනවා මේක හරි ලස්සන නිර්මාණයක් කියලා. හැබැයි ඔයාලට හිතෙන්නේ නැහැ ලස්සන නිර්මාණයක් කියලා. ඔයාලට හිතනවා ඒක මහා මල විකාරයක් කියලා. හරිද? එහෙම හිතලා ඔයාත් එතන තියෙන වීදුරු කෝප් එකට අපි හිතමුකෝ වයින් ග්ලාස් එකක් කියලා. වයින් ග්ලාස් එකකින් ඔයා හිතනවා වයින් ටිකක් බොන්න ඕන කියලා. හිතලා ඔයා ගිහිල්ලා ඒ වයින් වීදුරුවක් ගන්න උත්සාහ කරනකොට ඒ වයින් වීදුරුවේ වයින් නැහැ. තියෙන්නේ ළඟ අපේ වචනේ මීයා. මීයෙක් ඉන්නවා ඒ වයින් බෝත් වීදුරුවේ අඩියේ වයින් පොඩ්ඩක්වත් නැහැ. බේරිලා ගිහිල්ලා අර මීයා හොදටම වයින් බීලා වැටලා ඉන්න උඩුබැලි අතට. මේකත් නිකන් කොමිකල් විකාර රූපී මීයෙක්. හරිද? තොප්පියකුත් දාගෙන ඉන්න කියලා බලන්න පුළුවන් නම් වඩි හොඳයි. මේ මීයා. ඔයා ඒ වයින් වීදුරුවේ ඇතුලේ ඉන්න මීයා දිහා බලාගෙන ඉන්නකොට මිනිස්සු එකපාරට ඒ මීයාව නැට්ටෙන් උසලා කට ඇරලා බුක් ගාලා දාගන්නවා බඩට. ඔයාලට පේනවා නිකන් අර එක්ස්රේ එකකින් වගේ බුක් ගාලා බඩට යනවා ඒ මීයා. බඩ තමයි අපේ ඊළඟ වචනේ. හරිද? ඔයා ඒ බඩට ගිහපු මීයා දැන් එකපාරට දානවා බඩට. ඔයා ඒ මීයා බඩට යනවා නිකන් එක්ස්රේ එකකින් වගේ ඔයාලට පේනවා. ඊට පස්සේ ඒ මිනිස්සයා බඩ වටේට කාඩ්බෝඩ් ටිකක් තියලා ගැට ගහ ගන්නවා. ඔයා බලන්න මේ මොන විකාරයක්ද මේ කියලා. කාඩ්බෝඩ් ටිකක් වටේට තියලා පිස්සු සමහර මෙයා මම ඉන්නේ ඒරියා එකේ ඉස්සර පිස්සෙක් හිටියා බඩ වටේ ලනු බඳින පිස්සෙක්. මේ උමුතු පුද්ගලෙක්. මෙයා කාඩ්බෝඩ් ටික තියලා ගැට ගහ ගන්නවා කාඩ්බෝඩ් බඩ වටේට තියලා. ඔයා ඒක දිහා බලන් කල්පනා කරලා මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට තාලෙක කෙනෙක්ලා කාඩ්බෝඩ් ටික එකපාරට ගන්නවා ලිහලා අරගෙන හදනවා බොහොම මෙහෙම කරනවා විතරයි පේන නැවක් හැදෙනවා. මැජික් වගේ. ඒ නැවේ උඩ තියෙනවා මේ අර දුම් දාන බටයක් කියන එකෙන් දුම් දානක් පේනවා. අපිට බලනවා මාරයිනේ. නැවක්. කාඩ්බෝඩ් නැවක් මහ විශාල ගන්නේ පොටි එකක්. ඔය දිහා බලාගෙන ඉන්නකොට ෂා මොකද්ද හැකියාව මේ මිනිස්සු ඉක්මනට මේ නැවක් හිතුව කාඩ්බෝඩ් එකෙන් කියලා හිතනකොටම කෙනෙක් ඇවිල්ලා අපේ ඊළඟ වචනේ නත්තල අර නැව අරන් ගිහලා නත්තල් ගහක උඩ හයි කරනවා. නත්තල් ගහක් තියනවා විතර. යම් කිසි තැනක ඒ නත්තල් ගහ උඩ හයි කරන සාමාන්‍ය නත්තල් ගහ උඩට එන තරුවක් නමුත් මේ නත්තල් ගහ උඩට හයි කරන්නේ කාඩ්බෝඩ් නැවක්. ඊට පස්සේ ඔයගේ දිහා බලාගෙන ඉන්නවා මෙතන මොකක් හරි විකෘතියක් තියෙනවා සාමාන්‍යයෙන් තරුවක් ඉන්නකොට මේ නත්තල් ගහේ තියෙන නැවක්. ක්‍රීඩකයෙක් හොඳට ඇඟපත තියෙන හොඳ දැවැන්ත පුරුෂයෙක් ඇවිල්ලා ක්‍රීඩකයෙක් අඳින ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා නත්තල් ගහ ගලවලා උඩට අරගෙන යේ ගාලා බලනවා. ලොකු ගහක් වුණාට මෙයාට ඒක nothing easy game එකක්. මොකද මිනිහා හොඳ ඇඟපත තියෙන හොඳ ශක්තිමත් ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයා තමයි අපේ එක වචනයක්. ඊළඟට අපේ අන්තිම වචනය ඒ ක්‍රීඩකයා එහෙම එක වනවන ඉන්නකොට එයාට එක්කෙනෙක් ඇවිල්ලා දෙනවා අති දැවැන්ත ප්‍රමාණයක සාමාන්‍යයෙන් අඩි 5ක 6ක විතර දිග ලොකු යතුරක්. යතුරක් කියන්නේ අර ඒක අර කොඩිය වගේ යතුර. ඒක දිග බාර් එකක් තියෙනවා යටින් කොහොම කෑල්ලක් තියෙනවා මේ පැත්තේ රවුමක් තියෙනවා කාටුන් වල එහෙම තියෙන යතුරු තියෙන ආන්නේ වගේ යතුරක්. ලොකු යතුරක් දෙනවා එයාට ටැග්ගක් විදියට. ඔයා මෙලත්තල් ගහ ගලව මහා වීර ක්‍රියාවක් කරේ බින්දුවාට යතුරක්. හරිද? ඔන්නෝක තමයි දැන් අපි දැන් අර කියපු වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික අපේ මෙමරි එකේ තියාගන්න අපි දාපු ට්‍රික් එක. හරිද? දැන් ඔයගොල්ලන්ට මේක කියන්න පුළුවන් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පළවෙනි වචනේ මම කියන්නම් ටෙලිෆෝන්. ටෙලිෆෝන් කිව්වම ඔයගොල්ලන්ගේ ඉමේජ් එක අර හදපු ඉමේජ් එක ටෙලිෆෝන් එක කරකවනවා. සොසේජ් එකකින් සොසේජ් එක කරකවලා ඉදි තුන්වෙනි වචනය වඳුර පැනලා ඒක උදුර ගන්නවා. වඳුර එක පැනලා උදුරගෙන ඉදි හතරවෙනි වචනේ වඳුර ඇවිල්ලා අපේ බොත්තම් දානවා.
බොත්තම් දානකොට බොත්තමක් වැටෙනවා වැටිලා ඒ බොත්තම අරන් අපි ඊළඟ වචනේ පොතෙන් තියනවා පොතේ පෙරලනකොට අපි ඊළඟ වචනේ ගෝ අපිට අහු වෙනවා ගෝ අපිට අහු නම් පස්සේ අපි කල්පනා කරනවා මේක කොහෙන්ද ආවේ කියලා ඊළඟ වචනේ අපිට වීදුරු හම්බෙනවා වීදුරු ගෝව ගෙඩිය හම්බෙනවා ඊළඟට විදුරු ගෝව ගෙඩිය ගහවා බලන් ඉන්නකොට තව කට්ටියක් එතන ඉන්නවා විදුරු වල වයින් දාගෙන බිබිවත් වයින් ටිකක් බොන්න යනකොට අපේ ඊළඟ වචනේ හම්බෙනවා අපි වයින් විදුරු ඇතුලේ මීයා ඒ මීයා දිහා බලාගෙන ඔයා මේ මොකද වෙලා තියෙන්නේ කල්පනා කර කර ඉන්නකොට මීයා වරක් කෙනෙක් දාගන්නවා බඩට ඊළඟ ඊළඟ වචනේ බඩ ඒ බඩ දිහා වාට පේන බඩට යනවා මේ මීයා එක්ස්රේ එකකින් බලනවා වගේ ඊට පස්සේ ආ කාඩ්බෝඩ් එකක් තියලා වහ ගන්නවා අපේ වචනයක් තමයි කාඩ්බෝඩ් ඊළඟට කාඩ්බෝඩ් ටික අරගෙන එක්කෙනෙක් හදනවා නැවක් ඊට පස්සේ ඒ නැව අරගෙන ගිහිල්ලා එක්කෙනෙක් ඒ නැවේ දුම් එහෙම යනවා බට එහෙම කොහොමද ලස්සන නැවක් ඒක අරන් ගිහිල්ලා නත්තල් ගහගෙන මුදුනේ හැය කරනවා නත්තල් අපේ වචනයක් ඊට පස්සේ නත්තල් ගහ ඇවිල්ලා උදුරලා ගන්නවා ක්‍රීඩකයා ඒක අරන් ප්‍රීතිං සමරනකොට එයාට ඇවිල්ලා යතුරක් දෙනවා මේකට කියනවා ලින්කින් සිස්ටම් එක කියලා ලින්කින් සිස්ටම් ඒ කියන්නේ එකකට එකක් ලින්ක් කරනවා මේක මේ බොහොම ප්‍රසිද්ධ ක්‍රමවේදයක් මතක තියාගන්න මේවා හිස්ටරි මතක තියාගන්න හරියම හොඳට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ ඔය රාජාවලිය කියන්නේ දැන් අපේ නා විජය රජුලන්ගේ පටන් අරන් ශ්‍රී වික්‍රම රාජසිංහ තමයි මම හිතන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ අපේ අවසන් රජු. මට කට මතක නැහැ. ඒ දක්වා නාමවලිය මතක තියාගන්න ඕන නම් ඊළඟට විවිධ හිස්ටරිකල් ඉවෙන්ට්ස් මතක තියාගන්න ඕන නම් සමහර රසායනික ප්‍රතික්‍රියා මතක තියාගන්න ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය ලින්කින් සිස්ටම් එක කියන්නේ. ඔය ලින්කින් සිස්ටම් එක වැඩ කරන ප්‍රධානම රීසන් එක තමයි හැබැයි පොඩි අවාසියකුත් තියෙන ලින්කින් සිස්ටම් එකේ. එක ලින්ක් එකක් හරි බ්‍රේක් වුණොත් එතනින් එහාට යන්න බෑ. ඒක disadvantage එකක්. But there are lots of advantages also. ඊට පස්සේ මේකේ මේ ලින්කින් සිස්ටම් එකේ මුලදලා අගට යන්නත් පුළුවන් අග වචනේ මතක් කරලා අග වචන වල මුලට එන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරිද? දැන් මේක වැඩ කරන්න හේතුව මොකක්ද කියලා කිව්වොත්. වැඩ කරන්න හේතුව තමයි අපි යටිහිත දන්නේ. යටිහිත දන්නේ රූප දන්නවා යටිහිත. ඊළඟට එයා දන්නවා ඉමෝෂන්ස්. හැඟීම්. එතකොට අපි රූප සහ හැඟීම් දෙකම කලවම් කරලා මේ කතාව අරගෙන ගිහපු නිසා තමයි අපිට ඒ කතාව හොඳට මතක තියෙන්නේ. හරිද? මේක හොඳට ස්ට්‍රෝං නැවුවොත් හරියට ෆීලිංග්ස් අරගෙන ඒ වෙලාවට ඒ පරිසරයේ හැන සද්දත් එක්ක දැන් වයින් විදුරුව කියන අවස්ථාවේදී වයින් විදුරුවට තත්ත්වයක් දැම්ම ටින් ගන්න සද්ද වගේ දේවල් හිතෙන් මවා ගන්න පුළුවන් නම් මේවා ඇවිල්ලා ගල්ලේ කොටපුවා වගේ තමයි. ආය මතක වෙන්නේ සදාකාල. හොඳට ක්ලීන් මවන්න ඕන. Stronger the image, sharper the memory you have. හරිද? image එක strong වෙන්න වෙන්න. ඒ කියන්නේ මේ image එක full clear, full bright, හොඳට පාටවල් තියෙන, ශබ්ද තියෙන, හැඟීම් දැනෙන එකක් වුණාම ඒක අමතක වෙන්නේ නැහැ. That's impossible. ඒක අපේ අධ්‍යාපන කටයුතු වලදී වගේ දේවල් වලදී අපිට වාසියක් වුණාට සමහර අපේ ජීවිත ඉවෙන්ට් වලදී අපිට ඒක අවාසියක්. මොකද අපිට සමහර ඉවෙන්ට්ස් තියෙනවා අපේ ජීවිතේ නොතිබිය යුතු ඉවෙන්ට්ස් ඒවා අපේ හිතේ තියෙන එක සමහරලාට අපිට මානසික පීඩාවක් වෙලා සමහරලාට රෝග දත්තන් වලට ඔය වෙන්න පුළුවන්. That's a whole different story, whole different subject. I'm not going to talk about that right now. හරි. දැන් මම මේක කිව්වේ මේ channel එක පටන් ගන්න හේතුව තමයි කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න මොකක් හරි ක්‍රමවේදයකින් පාවිච්චි කළ පිළිවෙලකට ඉංග්‍රීසි භාෂාව Tamanට ලේසියෙන්මත් නෙමෙයි. ලේසියෙන් තමයි මේ ක්‍රමෙදි මේක ලේසි. අනිත් ක්‍රම වලට වඩා කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හුරු කරවන්න. ඒ කියන්නේ එයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන එක නැචරලි එන විදියට එයා ප්‍රෝග්‍රෑම් කරන්න තමයි බලාපොරොත්තු. හරිද? ඕකට දැන් ඕගොල්ලෝ YouTube එකේ ඉංග්‍රීසි වීඩියෝස් බලනවා නම් ඉගෙන ගන්න. ඔයගොල්ලෝ දැකලා සමහර වීඩියෝස් තියෙනවා මේ වචන 50 බැරි නම් ඔයාට ඉංග්‍රීසි බෑ. එහෙම නැත්නම් මේ වාක්‍ය 10 ඔයාට පුළුවන් නම් ඔයාට ඕන තරම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සරල අතීත කාලේ ඉගෙන ගනිමු. මම ඔයාව පැය ඉංග්‍රීසි කතා කරනවා. ඔන්න ඔය වගේ ටොපික්ස් යටතේ මම මේගොල්ලන්ට අවමානයක් ලං කරනවත් අපහාස කරනවත් නෙමෙයි. ඒගොල්ලෝ හරියට කියලා හිතන ක්‍රමවේදය පාවිච්චි කරලා ඒගොල්ලෝ ගන්නනවා. but whatever. මොන වුණත් ඕගොල්ලන්ට දැන් මතක තියෙනවා ඒකට ඉමේජස් තියෙන්න ඕන. ඒකට ඉමෝෂන් තියෙන්න ඕන. ඒ දෙක ඇඩ් නොකර
අර මොන විදිය බැලුවත් ඒ කියන්නේ ඒක බලන වෙලාවට මේක ඔයගොල්ලෝ මොනවා හරි ඉමෝෂනලි ඉමේජස් ක්‍රියේට් කරලා ඔළුවට දැම්මොත් ඒක සාර්ථක වෙවි. බට් ඔයා ඒක නිකන් ලෙසන් එකක් විදියට පාඩමක් විදියට අහගෙන ඉඳලා ඉවර වෙලා ඒක ඔයා හිතනවා නම් ඔයාට ඒක ප්‍රෝග්‍රෑම් වෙයි කියලා ඔයාගේ දැඟට. ඒ කියන්නේ ඔයාට මේක දැන් ඔයා වාක්‍ය 10ක් ඉගෙන ගන්නවා. ඒ වාක්‍ය 10 ඔයාට යම්කිසි අවස්ථාවකදී ඒකෙන් වාක්‍යයක් automatically ඉබේ ඔයාගෙන් කියවීම එක තියෙනවා නම් that's not going to happen. ඒක වෙන්නේ නැහැ. හරිද? ඒක සම්පූර්ණ තව ගොඩක් දේවල් තියෙනවා. අර අහලා තියෙන මතක විතරක් ඇත්ත. නෑ මතක විතරක් හරියන්නේ නෑ. එහෙමනම් ඉතින් දැන් අපිට බෲස් ලීගේ ෆිල්ම් එකක් බලුවොත් අපිට 10කට ගහන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑනේ. බෲස් ලීගේ ෆිල්ම් එකක් අපි බලනවා. බෲස් ලීගේ හරි ජැකි චෑන්ගේ හරි ටෝනි ජාගේ හරි හොඳ මාෂල් ආර්ට්ස් ෆිල්ම් එකක් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා. ෆයිට්ස් තියෙන. ඒක බලලා යනකොට අපිට පාරින කෙනෙකුට ගහන්න පුළුවන් දෙයක් තියෙනවා. නැත්තම් 10ක් 15ක් අපිට වට කරන් ගහන්නවත් අපිට පුළුවන් බෲස් ලී වගේ ගහන්න. That's not going to happen. ඒක වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්න ඕන? අපි බෲස් ලී ෆිල්ම් එකක් බලලා යනකොට ගහන්න බැරි නම් අපි ගහන්න ඉගෙනගෙන තියෙන්න බෑ. ඒ කියන්නේ අපි බෲස් ලී කියන විදිහට එක පාරක් 10 වාරයක්වත් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන. එහෙනම් ඉංග්‍රීසි වාක්‍යයක් අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන. මොකටද ප්‍රැක්ටිස් කරන්නේ? ප්‍රැක්ටිස් කරන්නේ මෙමරි එකට. මොන මෙමරි එකටද? මෙමරි එක අපිට එකපාර එනවනේ අර විදිහට ඉමේජ් එකකුත් එක්ක ෆීලිං එකක් දාලා ගියාම මෙමරි එක තියෙනවා. එහෙනම් මොනවද ප්‍රැක්ටිස් කරන්නේ? ප්‍රැක්ටිස් කරන්නේ මසල්ස්. මසල් වල මෙමරි එකක් තියෙනවා. දැන් අර බෲස් ලී එක්සැම්පල් එකේදී අපි පයින් පාරක් ගහනකොට ඒ කකුල දැනන් ඉන්න ඕනේ කොහොමද ඒක ගහන්නේ කියලා. කොහොමද මොන ඇන්ගල් එකටද වදින්න ඕන කියලා. එම් එක කොතනටද යන්න ඕන. මේවා ගන්න ඕන කොහොමද ඉස්සෙල්ලා නමන්නේ කොතනද ඉස්සෙල්ලා කරන්නේ කොතනද කකුල ඇඟ මොන විදිහටද තියෙන්න ඕන මොන වගේ ස්ටාන්ස් එකකද ඉන්න ඕන. ඒවා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන so that it will be naturally come to you when you require that necessary that action. action එක වඩා මොනවාට කියනවා. ඒ ප්‍රැක්ටිස් කරලා ගෙන හින්දා. මාස්ටර් බෲස් ලීම කියනවා මම කික් 1000ක් ප්‍රැක්ටිස් කරපු කෙනාට බය නෑ. හැබැයි එක කික් එක 1000ක් ප්‍රැක්ටිස් කරපු කෙනාට නම් මම බයයි කියලා. So in English ඉංග්‍රීසි භාෂාවේදී නම් ඔයගොල්ලෝ 1000ක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ but ඔයාට confident එක තියෙන්න ඕනි. යම්කිසි වචනයක් හෝ වචන තනි වචන නම් ජීවිතේට පාඩම් කරන්න එපා. වාක්‍ය ඛණ්ඩව සම්පූර්ණ වාක්‍ය ඒ ඉමෝෂන් එකත් එක්ක සිටුේෂන් එකකුත් අපි හිතින් මවාගෙන ඉමෝෂන් උත් දීලා අපි ඒක කියලා කට ඇරලා කියලා අපේ මසල්ස් කටේ තියෙන මාක් දෙපැත්ත තියෙනවා මේ හැමදේම දිව එහෙම හුරු කරවලා තියන්න ඕන ඒක අපිට සැකයක් නැතුව නිවැරදිව ශබ්ද කරා කියලා අපිට තහවුරු වෙන්න. then ඊට පස්සේ අපිට මේක තහවුරු වුණාට පස්සේ හරි මට මේ වාක්‍ය කිසිම සැකයක් නැතුව ඉතාමත්ම හොඳින් ඒ කියලා තියෙන විදිහට මට දැන් ශබ්ද කරන්න පුළුවන් කියලා මට තහවුරු වුණාම then the next time it will be automatic. The response will be automatic. ප්‍රතිචාරය automatic එන්න ඕන. automatic එන්නේ ඒක තමයි මේ ප්‍රැක්ටිස් කරන එකේ පරමාර්ථය. හරිද? දැන් මම මේ තියරි තමයි මේ කියන්නේ. තියරි එකක් තමයි මේ කියලා දුන්නේ. සිද්ධාන්තයක්. ප්‍රැක්ටිකල් කරන ප්‍රැක්ටිකලි මේක කරන්න මේක පාඩම් කරන්න කියන එක නෙමෙයි. දැන් අපි ඉගෙන ගන්න වෙනවා ඊළඟට අපිට ඉංග්‍රීසි කතා කරන්න නම් අපිට තියෙන වචන මොනවද තියෙන වචන මම ගැන කියනවා නම් මගේ හැඟීම් මොන වගේද කියලා විස්තර කරන්න මම වචන දැනගෙන ඉන්න ඕන මම මගේ ඇඟේ කොහේ හරි මගේ ඔළුව රිදෙනවා කියලා නම් මම දැනගෙන ඉන්න ඕන ඔළුව කියන වචනේ මම දැනගෙන ඉන්න ඕන රිදෙනවා කියන වචනේ මම දැනගෙන ඉන්න ඕන මම කඩේ යනවා කියනවා මම කියන වචනේ මම දැනගෙන ඉන්න ඕන ඉංග්‍රීසියෙන් කඩේ කියන වචනේ ඉංග්‍රීසියෙන් දැනගෙන ඉන්න ඕන යනවා කියන වචනේ ඉංග්‍රීසියෙන් දැනගෙන ඉන්න ඕන එතකොට අපිට ඉංග්‍රීසි වචන ටිකක් ඕන වෙනවනේ නැත්නම් මොකද කරන්නේ වැඩි කරන්න බෑ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද අපි මේ අපේ එදිනෙදා ජීවිතයේ අපේ ශරීරය අපිට දැනෙන දේ අපි කරන දේ අපි දකින දේ අපේ වටපිටාව තුල අපි දකින දේවල් වලට ඉංග්‍රීසියෙන් නම් කරන්න ඉංග්‍රීසියෙන් නමක් දෙන්න අපි දැනන් ඉන්න ඕන ඒක ක්‍රියාවක් වෙන්න පුළුවන් මිනිහෙක් ගස් නගිනවා නම් මිනිස්සෙක් නගිනවා කියන එක අපි ක්ලයින්ට් කියලා දැනන් ඉන්න ඕන ඊළඟට සරුංගලයක් අහසනවා දැක්කොත් ඒක කයිට් සරුංගලය කියන්නේ කයිට් කියලා අපි දැනන් ඉන්න ඕන හුළඟ හමනකොට හුළඟ කියන්නේ වින්ඩ් කියලා අපි දැනන් ඉන්න ඕනේ අන්න එතනදී අපිට ඕන වෙනවා අnder වොකැබියුලරි කියලා ඔයගොල්ලෝ අහලා තියෙන වචනයක් සමහරවල්ලාට අහලා ඇති මේ වචන එකතුවක් අපිට ඕන වෙනවා ඔය වචන වල තියෙනවා නාමපද ක්‍රියාපද conjunction particles gerunds determiners there are lots of topics
ගොඩාක් මාතෘකාවට තියෙනවා. ඒ මහ ලොකු නෑ හැබැයි. ඒ කියන්නේ වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන්න ඕන කෙනෙකුට නම් එච්චර කාලයක් වැය කරන්න ඕනේ නැහැ. ඒක ටික ගන්න මම හිතනවා මාස අපි අවුරුද්දක් තියෙමු. මැක්ස් අවුරුද්දක්. හොඳටම ෆ්ලුවන්ට් වෙන්න මැක්සිමම් අවුරුද්දක් විතර ඇති. සාමාන්‍ය බේසික් නොලෙජ් එකක් ගන්න 3 months වල ඉඳලා මාස 3ක් විතර වගේ ඉඳලා යම්කිසි අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. සාධාරණ කෙනෙක් සක්සස්ෆුල් අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. අර මං කියපු ප්‍රකාරයෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉමෝෂනලි අපි ඇඩ් කරන්න ඕන දේවල්. ඉතින් පළවෙනි වීඩියෝ එක විදියට ඔන්න ඔය කතාව තමයි මට කියන්න තියෙන්නේ. මේක තියරි එකක්. මේක සිද්ධාන්තයක්. ඒ වගේම අපිට ඕන වෙනවා වචන. වචන මේ සිද්ධාන්ත විදියට නෙමෙයි ඕන වෙන්නේ. වචන ඕන වෙනවා. මේ අර vocabulary building කියන වැඩේදී අපිට වචන ඕන වෙනවා. අපිට tenses ඕන වෙනවා. ඒ කියන්නේ අපි වර්තමානයේ දෙයක් කියන්නේ කොහොමද? අතීතයේ වෙච්ච දෙයක් කියන්නේ කොහොමද? ඉදිරියේ වෙන්න තියෙන දෙයක් කියන්නේ කොහොමද? සරලවගත්තොත් මේකයි. ඕනම දෙයක අපි අවස්ථා 4ක් ඉගෙන ගන්න ඕනේ. ඒ තමයි මම කඩේ යනවා එක අවස්ථාවක්. මම කඩේ යන්නේ නැහැ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ මම කඩේ යනවා යන්නේ නැහැ. ඊළඟට එක ප්‍රශ්නයක්. මම කඩේ යනවද? මම කඩේ යන්නේ නැද්ද? ඔය 4 තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න. ඔය ඉංග්‍රීසි නේ මොල් ලැන්ග්වේජ් එකේදී වුණත් අපිට කියන්න වෙන්නේ ඔය අවස්ථා 4 තමයි. යම් කිසි දෙයක් තියෙනවා නැත්නම් වෙනවා. යම් කිසි දෙයක් තියෙනවා හෝ වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් තියෙනවද එහෙම නැත්නම් යම් කිසි දෙයක් නැද්ද? යම් කිසි දෙයක් නැහැ. කියන්නේ මොකද? positive statement, positive question, negative statement, negative question. ඔය අවස්ථා 4. ඉතින් ඔය සම්බන්ධ වෙන ඒවාත් තියෙනවනේ එක දේවල් conjunctions වගේ දේවල් මම උදාහරණයක් විදිහට කිව්වොත් මෙහෙම. අපේ ගෙදර අඹ ගහක් තියෙනවා. ඒ වුණාට ඒකේ අඹ ටික කන්නේ වඳුරු. දැන් අපේ ගෙදර අඹ ගහක් තියෙනවා කියන එක එකක්. ඒකේ අඹ ටික කන්නේ වඳුරු කියන එක තව එකක්. ඒ දෙක සම්බන්ධ කරපු ඒ වුණාට කියන වචනේ තව එකක්. අපේ ගෙදර අඹ ගහක් තියෙනවා. ඒ වුණාට ඒකේ අඹ ටික කන්නේ වඳුරු. අර සම්බන්ධ කරන වචන conjunctions වගේ දේවල් මොන වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ හිමිට ඉගෙන ගන්න වීඩියෝස් මම දාන්නම්. කැමති කෙනෙකුට ඕන දෙයක් ඒ විදිහට බලලා ඉගෙන ගන්න පුළුවන්. දැනටත් අන්තර්ජාලයේ YouTube එකේ සිංහල භාෂාවෙන් කොටක් දේවල් ඇති. ඒවත් පරිහරණය කරන්න එපා කියලා මම කියන්නේ. පරිහරණය කරන්න වාසියක් වේවි. මම දෙයක් ඉදිරිපත් කරන්නම්. ඒකත් ග්‍රහණය කරගන්න බොහොම කෙටි කාලයකින් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේවි. ඒක හොප්ස් තියාගන්න. බලාපොරොත්තු තියාගන්න. අනිත් ප්‍රශ්නේ තමයි මේක විනාඩි 22ක් ගියා වීඩියෝ එක දැනට මම බලාපොරොත්තු වෙන මෙච්චර දිග වෙයි කියලා. අනිත් කාරණේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇයි ඔයගොල්ලෝ? මොකටද වාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන? මොන හේතුවක් නිසාද? ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා හිතුනේ? අන්නේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඉස්සෙල්ලා. මොකද ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයගොල්ලන්ට හොඳට ෆීල් වෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවල් වලදී අපි දෙයක් පටන් ගත්තා මේක ටික දවසක්. අපි ඒකේ ෆෘට්ස් කියන්නේ අපි ඒකේ ඵල නෙලන්න කරන් කාලයක් අපි ඒක කරගෙන යන්නේ නැහැ. ඒ නිසා අර ප්‍රශ්නේ මේ කියන්නේ ඇයි මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන? ඉංග්‍රීසි පුළුවන් වුණා නම් මට කතා කරන්න පුළුවන් නම් මගේ ජීවන තත්ත්වය දැන් තියෙන තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට යයිද? ඒකට මම ලෑස්තිද? ඒකටද මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? මොකද නැත්තම් මට ඉංග්‍රීසි කතා කරන්න කොන්ෆිඩන්ට් එක මගේ ඇඟට ඕනේ හින්දාද? හුදෙක්ම මගේ ආත්ම තෘප්තිය පිණිස පමණක්ද මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? හේතුවක් තියෙනවා. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ හුදෙක් මගේ ආත්ම තෘප්තිය උදෙසා. ඒ කියන්නේ මට ඉංග්‍රීසි කතා කරන්න ඕන. එච්චරයි. කතා කරන්න ඕන මට ඉංග්‍රීසියෙන් දෙයක් කියනකොට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොන හරි ඩොකියුමන්ට් එකකට සරහනක් යනකොට මට දැනගන්න ඕනේ ඒක මොනවද කියන්නේ කියලා. ඊළඟට ඉංග්‍රීසියෙන් මොන හරි දෙයක් ආටිකල් එකක් තියෙනවා නම් කොතන හරි එක කියවලා ඒකේ මොකක්ද කියන්නේ කියලා මට දැනගන්න ඕන. මට ඒ කියන්නේ ඒකේ තියෙන තොරතුරු ටික මට දැනගන්න ඕන. ඒ නිසා මට ඉංග්‍රීසි භාෂාව ඕන. ඒ නිසා මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඇයි ඒ? මම තොරතුරු ටිකක් කියලා දැනගන්න ඕන. දැනගත්ත කියලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. මට තමයි වැඩක් වෙන්නේ. ඉතින් මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. එතකොට මට ඕන දේ මට කරගන්න පුළුවන් කාටවත් කතා කරන්නේ නැතුව. නැත්තම් ඉංග්‍රීසි භාෂාවෙන් නම් යම් කිසි මූලාශ්‍රයක් තියෙන්නේ. ඕන මම ඉගෙන ගන්න හදනවා චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න මට කෙනෙක් පොතක් දෙනවා. ඒ පොත තියෙන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට දැන් මම එතන ඉහළ මට යන්න දෙයක් නැහැ. මට ඉංග්‍රීසි බැන්නා. ඒ නිසා එතකොට මට මේක කාටවත් උදව් ඉල්ලන්නේ නැතුව මටම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේ මට වටහා ගන්න පුළුවන් නිසා තමයි මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ. ඒකේ බෙනිෆිට්ස් කාටද? ඒක බෙනිෆිට්ස් මට. ඉතින් ඕගොල්ලෝ
අර ප්‍රශ්නෙට උත්තරයක් ගන්න මොකටද ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? ඇයි ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න ඕන? එතකොට ඔයගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක මීට වඩා වෙනස් වෙනවද? බුඩහොදුරට වෙනස් වෙනවා. මොකද අපි වෙනම පරාසයකට නිරාවරණය වෙනවා ඉංග්‍රීසි භාෂාව අපිට තේරෙනකොට. අපි නොදන්නා දැනුම් සම්භාරයකට සහ නොදන්නා ලයිෆ් ස්ටයිල් වලට අපි ඔටෝමැටිකලි ටිකක් මේ වෙනවා. පුරුදු වෙනවා. එහෙනම් අද වීඩියෝ එක මම නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.